අපි කතා කරන හතර 2016 15 වෙනි MCQ එක. MCQ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. කෙලිම පල්හැට යන ස්කන්ධයක් තියෙනවලු මෙයා එක වෙලාවකදී ෂණිකව පුපුරනකොට කොටස් හතරකට. දැන් කලින් තියෙන්නේ බිම උඩ ඉඳන් පල්හැට වැටෙන ගමන් එයා ෂණිකව කොටස් හතරකට කැඩෙනවා කියලා කියනවා. කැඩෙන්න කලින් එයා ඉන්නේ පහළට එන ගමන් කැඩුනට පස්සේ කොටස් හතරේ ප්‍රවේග සංරචක වලට තියෙන්න පුළුවන් දිශා ටික තමයි අපෙන් අහන්නේ. උත්තර පහ දීලා තියෙනවා අපෙන් අහනවා මේකේ මොකද්ද වෙන්න පුළුවන් උත්තරේ කියලා. හරි. තරකේ තමයි උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන වස්තුව පුපුරන්න කලින් එයාගේ ප්‍රවේගය තියෙන සිරස්ව පහළටනේ. ඒ කියන්නේ පිපිරීමට පෙර එයාගේ ගම්‍යතාවය තියෙනුනේ පහළට. අභ්‍යන්තර පිපිරීමක් නිසා ගම්‍යතාවය අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්න බෑ කියන එක. ඒ කියන්නේ පිපුරුමින් පස්සෙත් අර කොටස් හතරේ මුළු ගම්‍යතාවයේ තියෙන්න ඕනි සිරස්ව පහළට. එනවා හොයන්න ඕනි සිරස්ව පහළට ප්‍රවේගයක් තියෙන අවස්ථාව. මොකද සිරස්ව පහළට ගම්‍යතාවයක් විතරක් නම් තියෙන්නේ පිපිරෙන්න කලින්. පිපුරුනාට පස්සේ තියෙන්නත් ඕනි සිරස් ගම්‍යතාවයක් විතරයි. හැබැයි ගම්‍යතාවය පහළට තියෙන්නත් ඕනි. ඒ කියන්නේ පිපිරීමට පෙර ගම්‍යතාවයේ තිබූ දිශාවටම ඒ කියන්නේ සිරස්ව පහළටම පිපිරීමෙන් පසු ගම්‍යතාවයේ තියෙන්නත් ඕනි. ඒ කියන්නේ ප්‍රවේග තියෙන්නත් ඕනි පහළට. කිසිම වෙලාවක තිරසට ගම්‍යතාවයක් ඉතුරු වෙන්න බෑ. සහ සිරස්ව ඉහළට ගම්‍යතාවයක් තියෙන්නත් බෑ. මේ කතා කරන්නේ අවසාන එක්කෙනා ගැන හරි. සම්ප්‍රයුක්තය ගැන. අපි උත්තර වලින් බලමු මොනවද අයින් කරන්න පුළුවන් කියලා. පළවෙනි එකේදී මෙන්න මෙයා නිසා මේ එක කොටසක් වම් පැත්තට යනවා නම් එයාගේ ගම්‍යතාවය නැති කරන්න අනිවාර්යෙන් දකුණු පැත්තට කොටසක් යන්න ඕනේ. එහෙම නැත්නම් කැපිලා ගිල බිඳුවක් වෙන විදිහක් නැහැ පිපුරුමින් පස්සේ ගම්‍යතාවය. තිරස් ගම්‍යතාවය. නිසා මේක උත්තරේ වෙන්න බෑ. එක කොටසක් විතරක් වමට යන්න බෑ. එහෙමනම් තව කොටසක් දකුණට ගිහින් තියෙන්න ඕනේ. එතකොට පිපුරුමින් පසු තිරස් ගම්‍යතාවය බිඳුවක් වෙනවා. එහෙනම් මේක වෙන්න බෑ. දේශීයම තර්ක කරන්න පුළුවන් මෙන්න මෙයා නිසා තමයි මොක වෙන්න බැරි කියලා. ඔය තර්කේ දෙවෙනි එකකට බලපානවනේ. මෙතනදී පිපුරුමින් පස්සේ ගම්‍යතාවයට කෙලින්ම පහළට විතරයි. තිරස් එකක් තියෙන්න බෑ. හැබැයි එක කොටසක් දකුණට යනවා කියන්නේ දකුණු පැත්තට ගම්‍යතාවයක් තියෙනවා කියන එක. මෙයාව කපලා ගන්න. ඒ කියන්නේ මෙයාව නිෂේධනය කරන්න, මෙයාව නැති කරන්න තව එකක් වමට යන්නේ නැහැ මේකේ. එහෙනම් මේ උත්තරේ වරදින්නේ මෙන්න මෙයා නිසා. එහෙම එකක් තියෙන්න බෑ. ඊළඟට 3. මේකෙදිත් දැන් මේක නම් මේ තිරස් එක නැති කරන්න පුළුවන් මෙයාට. අපිට කියන්න බෑ හරියටම සමානයිද කියලා. මෙයාගේ විභේදන සංරචක මෙයාට සමාන වුණොත් මේක නිෂේධනය වෙන්න පුළුවන්, කැපිලා යන්න පුළුවන්. හැබැයි මේක දිහා හොඳට බලුවොත් අපිට පේනවා මෙන්න මේ 3 දෙනාම නිසා මෙයා අමතක කරන මෙයා තිරසට විතරයි බලපාන්නේ, සිරසට බලපාන්නේ නැහැ. හැබැයි මේ 3 දෙනා නිසා ඇතිවන සංප්‍රයුක්තය තියෙන්න ඕනි සිරස් එකක් නේ. ඉහළට නොවුනත් සිරස් එකක්. උඩ පැත්තට තමයි සඵල ගම්‍යතාවය ඇති වෙන්න ඕනි. ඒ කියන්නේ මේකෙදි උඩට ගම්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක උත්තරේ වෙන්න බෑ. උත්තර තුනක් ලේසියෙන් කවන්න පුළුවන්. 4 වෙනි එකට આવොත් මේකෙදි මෙන්න මෙයා නිසා තිරසට ප්‍රවේග සංරචකයක් එනවා. වාමයාව විභේදනය කරොත් මෙන්න මේ පැත්තට මෙයා නිසා ප්‍රවේග සංරචකයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසට අදාළව තිරසට එනවා. ළඟ දකුණු අත පැත්තට ගම්‍යතාවයක් තියෙනවා. ඉතින් ඕක නැති කරන්න මොකට ගම්‍යතාවයක් තියෙන්න ඕනිනේ. මේක එහෙම එකක් නැහැ. ඒ නිසා මේ 4 වෙනි උත්තරයේදී තිරස් ගම්‍යතාවයක් ඉතුරු වෙනවා. එහෙම වෙන්න බැරි නිසා එයාවත් කපන්න පුළුවන්. උත්තර 4 වෙන්න බැරි නම් 5 තමයි උත්තරේ. එහෙම වාට MCQ එක ගන්න පුළුවන්. අර 4ම වෙන්න බැරි නිසා මෙයා තමයි 5 කියලා. හැබැයි මේක බයි බලමු කොහොමද වෙන්නේ කියලා. මේක උත්තරේ වෙන්නේ 5. බලමු 5 වෙන්නේ ඇයි? මේක මෙන්න මෙහෙම. මේකෙදි මෙන්න මේ ගම්‍යතාවය. තිරසට තියෙන ගම්‍යතාවය මෙන්න මෙයාගෙන් කැපිලා යන්න පුළුවන්. දැන් කාටද තර්ක කරන්න පුළුවන්. ඉතින් මේ දෙන්නගේ සයිස් එක අපි දන්නේ නැහැනේ. ඔව් සයිස් එක දන්නේ නැහැ. හැබැයි chance එකක් තියෙන මෙයාගේ විතරනේ. මෙයාගේ මේ දකුණු පැත්තට තියෙන ගම්‍යතාවයට මෙයාගේ තියෙන වම් පැත්තට තියෙන සංරචකයේ සමාන වෙන්න chance එකක් තියෙනවා. එහෙම වුණොත් මෙයාගේ තිරස් ගම්‍යතාවය කැපිලා ගිහිල්ලා මෙයා නිසා පහළට, මෙයා නිසා පහළට, මෙයා නිසා පහළට සංප්‍රයුක්තයක් පහළට ඇති වෙන්න පුළුවන්. මෙයාගේ විතරයි එහෙම chance එකක් තියෙන්නේ. අනිත් කට්ටියගේම chance එකක්වත් නැහැ. එහෙනම් තියෙන උත්තර පහෙන් මෙයාගේ තමයි සැලකිය යුතු විදිහට උත්තරයට ළඟාගියක් අපිට ගන්න පුළුවන්. සිරස්ව පල්ලෙහාට ගම්‍යතාවයක් ඇති කරන්නේ මෙයා විතරයි. ඒ නිසා උත්තරේ 5. හරි. එහෙනම් මේක තමයි උත්තරේ වෙන්නේ. එච්චරයි.